ඉතින් කොහොමද යාළුවනේ ඔයාලට වෙනද වගේම වෙල්කම් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අදත් ගෙනාවා ඔයාලට අලුත් වීඩියෝ ක්ලිප් එකක්. ඉතින් ලස්සන සුන්දර පරිසරයක තියෙන ලස්සනම තැනක වීඩියෝ එකක් තමයි අද ගෙනාවේ. ඉතින් අමතක කරන්න නැතුව මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න, වීඩියෝ එකත් අන්තිම වෙනකම්ම බලන්න. අද අපි ඇවිල්ලා ඉන්නේ බෝවතැන්න ජලාශය බලන්න. ඉතින් මෙතෙන් එන්න ඔයාලා නෝරින්දලා දඹුල්ල පැත්තට යනවා නම් අරංගල කියන ටවුන් එකෙන් බෝවතැන්න පාරේ තමයි එන්න ඕනේ. සාමාන්‍යයෙන් කිලෝමීටර 3ක් විතර ඇතුළට එනකොට ලස්සන පරිසරයක් මැදින් තමයි මේ බෝවතැන්න ජලාශයට එන්න තියෙන්නේ. ඉතින් පොඩි සිකියුරිටි චෙක්අප් එකක් තියෙනවා මෙතන. වාගේ නම විස්තර ටෙලිෆෝන් අංකය එහෙම දීලා මෙතනින් ඇතුළට එන්න පුළුවන්. ඉතින් ලස්සන පරිසරයක් මැදින් තමයි බෝවතැන්න ජලාශයට යන්න තියෙන්නේ. ඉතින් ඔයාලත් එන්න අපිත් එක්ක කොච්චර ලස්සන තැනක්ද කියලා බලන්න. මේ යන පාරේ කෙලින්ම ගියොත් අමන කියන ගම්මානයට තමයි කෙලින්ම යන්නේ. ඉතින් එන පාරේ දකුණට හරවන්න ඕනේ බෝවතැන්න ජලාශයට යන්න නම්. ඉතින් අපි ගියේ අපේ වාහනේ. ඉතින් අපි මේ වාහනේ පාක් කරලා යමු ඉස්සරහට බෝවතැන්න ජලාශය බලන්න. ඉතින් හරිම ලස්සන පරිසරයක තමයි බෝවතැන්න ජලාශය තියෙන්නේ. වටේම ලස්සන කඳු පන්ති වලින් වැහිලා තියෙන්නේ. ඉතින් වැස්ස අඩු හින්දා බෝවතැන්න ජලාශයේ මඩ සොරව විතරයි දැන් ඇරලා තියෙන්නේ. වැස්ස වැඩි කාලයකට මේ වාන්දුරට ඇරෙනවා. ඉතින් හරිම ලස්සන පරිසරයක තියෙන්නේ. ඔයාලත් එන්න අපිත් එක්ක මේකේ ලස්සන විඳ ගන්න. බෝවතැන්න ජලාශය හෙක්ටයාර් 627ක වපසරියක පැතිරලා තියෙනවා. බෝවතැන්න ජලාශය හදලා තියෙන්නේ ප්‍රධාන කාරණා දෙකකට. එකක් තමයි ගොවිතැනට අවශ්‍ය වතුර ටික ගන්න. මොකද මේ පැත්තේ මිනිස්සු වැඩිපුරම කරන්නේ ගොවිතැන් කරන එක, වගා කරන එක. ඉතින් ඒ නිසා ගොවිතැනට මූලිකත්වය දීලා තමයි බෝවතැන්න ජලාශය හදලා තියෙන්නේ. එතකොට අනුරාධපුරයට පොළොන්නරුවට අවශ්‍ය වතුර ටික අරන් යන්න තමයි බෝවතැන්න ජලාශය නිර්මාණය කරලා තියෙන්නේ. ඊට අමතරව බෝවතැන්න ජලාශය හදලා තියෙනවා ජල විදුලිය උත්පාදනය කරගන්න. ඉතින් ඔය කියන කාරණා දෙක මුල් කරගෙන තමයි බෝවතැන්න ජලාශය හදලා තියෙන්නේ.
ඉතින් එහෙනම් අදට අපි ගිහින් එන්නම්. මතක් කරන්න නැතුව ඔයාලා YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න අපි ගිහිල්ලා එන්න.